ආදරේ කියන්නේ ජීවිතේ හැඩ කරන එක විතරක්ම නෙවෙයි. ජීවිතේ හැඩි කරන එක. ඒකයි දෙයියෝ ආදරෙත් එක්ක සැකය, බය, ඊරිසියාව කියලා තුනක් මැව්වේ. මං හිතන්නේ රණ්ඩු වෙන එක, තරහ වෙන එක, යාළු වෙන එක, ළඟින් ඉන්න එක ඒ හැමදේමත් ආදරේ. ඒ වගේම තමයි අල්ලගන්න එක වගේම අතාරින එකත් ආදරේම කොටසක්. අතාරින එක වගේම අතාරියට පස්සෙත් හොයලා බලලා පරිස්සම් කරන එක ඒකත් ආදරේ කොටසක්. ආදරේ කියන්නේ මහ ලොකු දෙයක්. ඒකේ හැම අස්සක් මුල්ලක්ම දැක්කට පස්සේ ජීවත් වෙන දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා තේරුම් යනවා. මං හිතන්නේ මං එතනට ඇවිත් ඉන්නේ. ඔයත් එතනට එන්න.